ඉතාලියේ ජීවත් වෙන ගොඩක් තරුණ පිරිස හරි ෆයිනෑන්ෂල් එඩියුකේෂන් එකක් නැති නිසා කොහොමද ජීවිතය විනාශ කරගන්නේ? මම ඔයාලට රුවන්ගේ ස්ටෝරි එක කියන්න. වයස අවුරුදු 28යි. මාසෙට යුරෝ 2000ක පඩියක් ගන්නවා. ජීවිතය විඳින්න ඕන කියලා හිතලා හොඳ වාහනයක් ගන්නවා. ඒ තමයි Audi A3 එක. දැනට මාකට් එකේ වැලියු එක වෙනවා යුරෝ 38000ක් විතර. රුවන්ගේ අතේ දැනට කෑෂ් වලින් යුරෝ 38000ක් නැති නිසා එයා ඒක ෆිනෑන්ස් කරලා තමයි ගන්නෙ. ෆිනෑන්ස් එකේ ටැක්ස් එක විතරක් වෙනවා අවුරුද්දට 111ක්. නමුත් රුවන් බලන්නේ අවුරුද්දට ෆිනෑන්ස් එකේ ටැක්ස් එක කොච්චරද කියලා. එයා බලන්නේ මාසෙට රාතක කොච්චරක් ගෙවන්න තියෙනවද කියලා. ඒ නිසා එයා තෝරගන්නේ මාසෙට ගෙවන්න තියෙන අඩුම රාතක. එයා තෝරගන්නවා රාත 96ක්. ඒ කියන්නේ අවුරුදු 8ක් ෆිනෑන්ස් කරලා වාහනේ ගන්නවා. මාසෙට රාතකක් වැටෙනවා යුරෝ 560ක් විතර. අවුරුදු 8 අවසානයේදී යුරෝ 53700ක් ගෙවන්න වෙනවා. නමුත් වාහනේට මාසිකව ගෙවන්න තියෙන වියදම මෙතනින් ඉවර වෙන්නේ නැහැ. එයාට වාහනේට පෙට්‍රල් ගන්න 80 කුරස්සි ඕන එකට බෝල් අවුත වලට සහ තල්යාන්දි වලට තව එක්ස්ට්‍රා යුරෝ 400ක් ඇඩ් කරන්න වෙනවා. රුවන් වාහනේට යුරෝ 10ක වියදමක් කරනවා මාසිකව යුරෝ 2000ක පඩියක් කරන්. අවුරුදු 8ක් අවසානයේදී වාහනේ වටිනාකම යුරෝ 10000ක් හෝ 15000ක් විතර වෙනවා. රුවන් අවුරුදු 8ක් අවසානයේදී තේරුමක් නැතුව යුරෝ 90000ක් විතර වාහනේට වියදම් කරනවා. නමුත් රුවන් ඇසට් සහ ලයබිලිටි අතර තියෙන වෙනස හරියට තේරුම් ගත්තා නම් මාසෙකට යුරෝ 560ක් වාහනයට වියදම් කරපු මුදල් ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරා නම් අවුරුද්දට 18%ක ඉන්ට්‍රස්ට් රේට් එකකට කම්පවුන්ඩ් වෙලා අවුරුදු 8ක් අවසානයේදී යුරෝ 1,18,000ක ෆන්ඩ් එකක් හදාගන්න තිබුණා. මේ වෙනස තමයි තේරුම් ගන්න ඕනේ අද ඉන්න තරුණ පරම්පරාව. බුද්ධිමත් විදියට හිතලා ධනවතෙක් වෙන එක සහ නුගත් විදියට හිතලා දුප්පතෙක් වෙන එක. ඔයත් කැමති නම් බුද්ධිමත් විදියට හිතන්න පටන් ගන්න. ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරලා කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් වලින් ඔයාගේ කැපිටල් එක වැඩි කරගන්න මාව WhatsApp හරහා කන්ටැක්ට් කරන්න.